මිථුන ලග්නයෙන් උපන් ඔයාට විවාහ වෙන්න ලැබෙන කෙනාගේ ගතිගුණ ස්වභාවය කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම ආදරයෙන් ඔයාලට මතක් කරනවා මේ වෙනකල් ඔයාලා අපේ හෝරාවක් channel එක subscribe කරලා නැත්නම් subscribe button එක click කරලා bell icon එකත් click කරලා අපේ හෝරාවක් channel එකත් එක්ක එකතු වෙන්න කියලා. එයාගේ ආදරේ නම් වෙනස් වෙන සුළුයි. පෙම්වතුන් පෙම්වතියන් මාරු කරන අවස්ථා තියෙනවා. ඒත් කලබල වෙන්න දෙයක් නැහැ. ඔබේ උපරිම ආදරය හමුවේ එයා වෙනස් වෙන එකක් නෑ කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. සංවේදී හදවතක් තියෙන හින්දා වේලාවකට ආදරයට කියන දේවල් වලට හිත රිදව ගන්නවා. එයාගේ ආදරය සම්බන්ධයෙන් සැකයක් ඇති කර ගන්නවාටවත් හරිම අකමැති. ඒ හින්දා සැකයක් වුණත් එයා නොපෙන්වා ඉන්න වග බලා ගන්න ඕන. එයාටම ආවේනික එයාගේම ජීවිතයක් එයාට තියෙනවා. අනාගතයේ සිතින් මවාගෙන එහි සැරිසරන එක එයාගේ සිරිතක්. කොහොම වුණත් මනුෂ්‍ය ජීවිතය පිළිබඳව උසස් අවබෝධයක් තියෙනවා. වෙලාවකට ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න හදනවා. තවත් වෙලාවකට එහෙම බෑ කියලා ගැඹුරින් හිතන්න ගන්නවා. සිහින දකින්න මෙයාලා හරිම දක්ෂයි. එයාගේ සිතුම් පැතුම් හරි ඉක්මනට වෙනස් වෙනවා. එක වෙලාවකට හිතනවට වඩා ගොඩක් වෙනස් විදියකට නැවතත් හිතනවා. උදේට හිතපු දේ දවල් වෙනකොට වෙනස් කරනවා. එයාටම ආවේනික සිතුවිලි රටාවක් එයාට තියෙනවා. ඊටමත් සංවේදී හිතක් තමයි තියෙන්නේ. ඒ හින්දා දරුණු හිංසාකාරී සිතුම් පැතුම් හරිම අඩුයි. කාරුණික අහිංසක සිතුම් පැතුම් තමයි වැඩිපුරම උපදින්නේ. ප්‍රියමනාප පෙනුමක්, පැහැදිලි දෙබැමක්, තීක්ෂණ දෙනෙතක්, ඉදිරියට මදක් නැවුණු ශරීරයක් මෙයාලට හිමි වෙනවා. මුහුණේ නිතර සිනාවක් මෙයාලගේ තියෙනවා. වෙලාවකට තරමක গুপ্ত ගතියකුත් මෙයාලගේ පේනවා. පටන් ගන්නා කටයුතු අවසන් නොකිරීම ප්‍රධාන දුර්වලතාවයක් ලෙස දක්වන්න පුළුවන් මේ අයගේ. ඒ වගේම අදහස් වෙනස් කිරීම තම සාර්ථකත්වයේ ප්‍රමාද වීමට හේතු වෙනවා. රැකියාව වුණත් වරින් වර මාරු කිරීම දියුණුවට අහිතකර විදිහට බලපානවා. එකම රැකියාවක දීර්ඝකාලීනව නියැලෙන මිතුර ලග්න හිමියන් අඩුයි. ජනමාධ්‍ය, මුද්‍රණ, ප්‍රචාරණ, ඉංජිනේරු, විදුලි සංදේශ වගේ ක්ෂේත්‍රවල රැකියාවක් හිමි වෙන්න ඉඩක් තියෙනවා. අලුත් අදහස් එක් කරමින් නිර්මාණශීලීව යමක් කළ හැකි වෘත්තීන් කෙරෙහි වැඩි කැමැත්තක් තියෙනවා. සමතුලිත ලිංගික ජීවිතයක් ගත කරන අයෙක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ලිංගික ජීවිතය තුළ අලුත් ආකාරයේ අත්දැකීම් ලැබීමට ප්‍රිය කරන අතරේම විවිධ ක්‍රියාකාරකම් තුළින් සතුටු වීමටත් මෙයාලා කැමැත්තක් දක්වනවා. තම ලිංගික සදාචාරය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළත් උපතින්ම වෙනස් ගතිවලින් යුක්ත නිසා ඒ අපහසු වීමට ඉඩක් තියෙනවා. යමක් දුටු පමණින් එය කිරීමේ මනා හැකියාවක් උපතින්ම ලැබී තියෙනවා. චිත්‍ර ඇඳීම, කැටයම් ශිල්පය, ගායනය, වාදනය වැනි නිර්මාණාත්මක කුසලතා ඉබේටම වගේ පිහිටනවා. ඇත්තටම වැඩ ගත හැකි උපායශීලී ඥානය යොදා නොයෙක් කටයුතු කිරීමේ හැකියාව කැපී පෙනෙනවා මේ අයගේ. අවස්ථාවට උචිත විදියට කටයුතු කිරීමේ හැකියාව හා අනුකම්පා සහිත මානුෂික ගතිගුණ වලින් යුතුව ක්‍රියා කිරීම මූලික වශයෙන් මෙයාලගේ දක්වන්න පුළුවන්. මිත්‍රශීලී ගතියත් මෙයාලගේ කැපී පෙනෙනවා. කෙනෙකුගේ සිත රිදවන්න මිථුන ලග්න හිමියන්ට තරමක් අපහසුයි.